Inside Story. රථවාහන අංකතහඩු පිළිබඳව විශේෂ පරීක්ෂාවක් කරන්න සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. ඔබතුමන්ලා ප්‍රමිතිගත අංකතහඩුවක් කියලා හඳුන්වන්නේ කුමක්ද? සම්මත අංකතහඩුව කියන්නේ වාහනයක ඉදිරිපස සුදු පසුබිමේ කළු පාට ඉංග්‍රීසි අකුරු සහ ඉලක්ක සහ පසුපස කහ පාට පසුබිමේ කළු පාට ඉංග්‍රීසි අකුරු සහ ඉලක්ක. එහෙම තියෙන්න ඕනේ. ඒකෝට දැන් මෑතකදී රෙජිස්ටර් වෙන වාහන සඳහා තාම මේ මොටර් වාහන දෙපාර්තමේන්තුවෙන් ඒ අංකතහඩු නිකුත් කිරීම කරන්නේ නැහැ. නමුත් කරන්නේ නැත්නම් මොකද ඒක අනුතරේ දිගම කරනවා. ඒ කියන්නේ ඒවා ලැබුණාට පස්සේ ඒකට එයාලා උපදෙස් දෙනවා පැහැදිලිවම මේ ඒ විදිහට අංකතහඩු ප්‍රමිතිගතව ඒක අංකතහඩු ගහන්න කියලා යම් තැනකින් පුද්ගලික තැනකින් හරි හදා ගන්නවා. නමුත් දැන් එක එක්කෙනා එක එක විදිහට ඒ කියන්නේ ප්‍රමිතිගත විදිහට නොවන විදිහට එක එක වර්ණ වලින් එක එක විදිහට අංකතහඩු ගහගෙන යනවා නිරීක්ෂණය වෙනවා. ඒකෙන් වෙන්නේ පැහැදිලිව දැන් රාත්‍රී කාලයේදී වෙන්න පුළුවන් දවල් කාලේ අඳුර ගන්න බෑ අංකතහඩුව. මේක පාදක කරගෙන දැන් අත් වශයෙන්ම අංකතහඩු නීති අනුකූල ඉෂු කරපේවා තියෙනවානේ දැන් මේ මෑතකදී දැන් අතතර ඒ අංකතහඩු ලැබෙන ප්‍රමාදය මතනේ මේ වෙලා තියෙන්නේ. ඒ අයත් දැන් යම් විශේෂ නීති විරෝධී කටයුතු කරන පුද්ගලයන් ආවාරම කරන මද්ද්‍රව්‍ය ප්‍රහාණය කරන ඒ වගේ අය දැන් මේ අංකතහඩු වෙනස් කරගෙන පැහැදිලිව රචන නොවන ආකාරයට ඒක කරගෙන යනවා. ඉතින් මේක මහා සමාජ ව්‍යාසනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැනුම් දීලා දෙන පොලිසියට අපි විශේෂ රටවල්දාරීන්ට සහ දාලා පරීක්ෂා කිරීම වලදී ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් බලලා ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි දැනුවත් කරලා රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අංකතහඩු නිකුත් කිරීමත් වෙන්නේ නැත්තම් රථවාහන හිමියන් ප්‍රමිතිගත අංකතහඩුවක් සකස් කරගන්නේ කොහොමද? දැන් පොලිස්පතිතුමා විශේෂයෙන්ම මොටර් වාහන කොමසාර් ජෙනරාල් වරයට දැනුවත් කරලා තියෙනවා ලිඛිතවම ඒ මේ අවස්ථා නිකුත් කරන්නේ නැත්නම් ඒ ප්‍රමිතිගත අංකතහඩුවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් එයාට අවශ්‍ය උපදෙස් දෙන්න කියලා. ඒ කියන්නේ කොහොමද අංකතහඩුව සවි කරගන්නේ කියලා. ඒ කියන්නේ තියෙනවනේ දැන් ඉදිරිපස මං කිව්වේ සුදු පසුබිමේ කළු අකුරු ඉලක්ක පසුපස කහ පසුබිමේ කළු ඉලක්කන් සහ අකුරු ඒ ආකාරයට නැත්තම් මේ ඕන විදිහට මේවා ගහන ගියාපම කොහොමද මේ ඒවා අඳුර ගැනීම ඒවා ඒ ප්‍රමිතිගතව ඒවා හදලා තියෙන්නේ ඒවා පහසුවෙන් අඳුර ගන්න රාත්‍රී කාලේට බලන්න. ඉතින් අවශ්‍ය උපදෙස් මොටර් වාහන කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරනවා වාහනයක් රෙජිස්ටර් කරනවා. විවිධාකාරයේ අංකතහඩු සකස් කිරීම නිරීක්ෂණය වුණේ අලුතින් මිලදී ගත්ත වාහනවල විතරද? දැන් මෑතකදී රෙජිස්ටර් කරපු වාහන ඇරෙන්න අනිත් ඒවාට අංකතහඩු නිකුත් කරලා තියෙනවා. ඒවත් දැන් මේ ප්‍රැක්ටිස් මේක පාදක කරගෙන එයාට දැන් අර විවිධ වර්ණෙන් එහෙම කරන්න බෑ. ඉතින් දැන් අලුත් රෙජිස්ටර් කරන වාහන වලටත් කියන්නේ මේ විදිහට අංකතහඩු හදාගන්න කියලා. ඒක මොටර් වාහන කොමසාරිස් කාර්යාලයෙන් දැනුවත් කරනවා අපේ නිලධාරීන් දැනුවත් කරනවා. ඉතින් මේක දැන් මෙහෙම ගියොත් එහෙම මේක ප්‍රැක්ටිස් එකක් හැටියට ගියොත් එහෙම සියලු දෙනා මේ මෙහෙම කරන්න බෑ. ඒ පරණ අංකතහඩු දෙන අය ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒකයි අපි කියන්නේ පැහැදිලිව. රටේ නීතියක් කියනවා නම් ඒ නීතියට අනුකූල වෙන්න ඕනේ. හරි. අපි කටකින් පිළිගන්නවා ඒක නිකුත් කරන්න ඕනේ. ඉතින් නමුත් ඒක තාක්ෂණික ගැටලුවක් මත ඒක නිකුත් කරන්න ප්‍රමාදයක් තියෙනවා නම් ඒ අය අනුගත වෙන්න ඕනේ දෙන උපදෙස් වලට. ප්‍රමිතිගත නොවන අංකතහඩු සවි කරගෙන යන වාහන සම්බන්ධයෙන් ගන්න පියවර කුමක්ද? පැහැදිලිව මේ සම්බන්ධයෙන් වාහන භාරයට ගන්නවා සහ ඒවා ඒ සම්බන්ධයෙන් අපි මොටර් වාහන පනතේ තියෙන ප්‍රතිපාදන අනුව නීති ක්‍රියාත්මක කරනවා. රථ වාහන නීතිය පැහැදිලිව තියෙනවා. අපි රථ වාහන නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා ඒකේ නීතිය බලාත්මක කරලා ක්‍රියාත්මක කරන්න කියලා. Inside Story. Inside Story.